පොල් රොටි හට්. අට්ටි වැඩ ඇතුලේ. නම මොකද්ද? මම දරින්දු. මෙයාගේ නම? නම කොහෙද? නෑ මම නම් අම්පාරේ. ඉතරම් තියෙන පොලොස් එක. තියන්නේ බිම්මල් එක්ක. හැමදාම එකම දීලා හරියන්නේ නෑනේ. ඉතින් දවසක් ගැඩුවා පොලොස් එක. වයසිකෙන් දැන් දෙන්නද? දෙන්නටම 28යි. එන අය හැමෝම කියන්නේ කලින් දැනන් හිටියේ නෑ මෙතන තියනවා කියලා ආයෙ එනවා කියලා තමයි කියන්නේ. නිසා මොටම කියනවා. එහෙම කියලා හොඳ රිවිව් තියෙනවා. එන කස්ටමර්ස්ලාව හැමදාම ගෙන්න ගන්න ඕගොල්ලෝ මොනවද කරන්නේ? අදෝර නගර මේ වගේ රහටම දෙනවා ඉතින්. සිදුවා මේ විදිහම දෙනවා. රස වෙන්නේ කියලා කිසිම දෙයක් සුක්කට කිසිම දෙයක් දාන්නේ නෑ. අඩුව ගානේ මේ රොටි හදන්නේ 30 කිසිම දෙයක් නැතුව තනිකර පොල් වතුරේ. පොල් වතුරෙන් අල්ලලා තිබ්බම හොඳට. ඒතර මේ වගේ හොඳට පිපෙනවා. කීයද රොටියක් දෙන්නේ? හොදිත් එක 100යි. දවසට රොටි කීයක් විතර විකුණනවද? 40ක්. අපි එන වෙලාවත් එක්ක ඒ ගාන කරනවා. ඉතින් උදේ ඉඳන් කරන්න බැරියයි? බෑ. එයාගේ වැඩයි මං තනියම කරන්නේ. හස්බන්ඩ් උදේට යක් වැඩට යනවා. උදේට කොහෙද වැටෙට යන්නේ? මම ත්‍රිවිල්ලේ තමයි ඉතින් දුවන්නේ. අයර් ගත්තා කිව්වනේ ඉතින්. ඒ ත්‍රිවිල් එකේ වදනක් ගහලා තියෙන මොකක්ද? අතර කරන් දුව ඉවර කරන ඔබ විතරක් පතන්න. අට වගේම මම ගැහුවා වගේ තමයි ඉතින්. මොකද්ද තේරුම මේකේ? එයාම තමයි. කියන්නේ හැම ආත්මෙම පතන්නේ මෙයාව. මෙයා තමයි. මටත් එයා තමයි. අඩු ගානේ සිගරට් එකක් බුලත් දෙක කිසිම දෙයක්වත් කන්නේ. ඒ කියන්නේ ඔයා බය කරලා තියාගෙනද නැත්තම්? නෑ නෑ. එයා කවදාවත් බීලා නෑ. කියලා නෑ. ඊට කාට කටවත් තියලා නැහැ. එල කොල්ලෙක්ක? තියන්නේ නැහැ. දැන් මහන්සි නැද්ද ඉතින් උදේ ත්‍රිවිල් එක දුවලා අවශ්‍ය ඇවිල්ලා මෙතන ගේම ගහද්දි? මහන්සි. ඇත්තට මහන්සි, පට්ට මහන්සි. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ලංකාවේ ඉන්න රට ගිහිල්ලා ගේමක් ගහන්න දඟලනවානේ. ඔයාට එහෙම හිතිලා නැද්ද? අනේ මට නම් හරියන්නේ. ලංකාව සැපයි. ලංකාව සැපයි. අලුත් අපිට තව කාලේ තියෙනවනේ. ඕ මෙයා රොටි ගේනවා. පොළොසුයි පරිප්පු. පොළොසෙන් සුපිරියටම දිනා ඒ රොටිය වචන මියන රොටි පලන්න පුළුවන්. නියමයි. ගානත් සාධාරණයි. ක්ලිප් එක ඉන්න පුළුවන් දානේ මෙච්චර. ආඩියයි. පරිසර ගන්න වැඩිය. වාහනයක් ගන්න දසන්නේ නැද්ද? ආසයි. ඒක දාහතරකට තමයි ඉතින් ආස. දැන් අතර අපේ ගාන කීයද? 250. මේකෙන් ගන්න. ඇයි? මාරු නැද්ද? එහෙනම් පුංචි තෑග්ගක් දෙන්න දෙන්නටම. මං ගානේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ දුප්පත් මිනිස්සු අසරණ මිනිස්සු කියලා විතර නෙමෙයි ඔයගොල්ලන්ගේලා හොඳ ව්‍යාපාරිකයෝ. මම මගේ සතුටින් දෙනවා ඉතින්. බලන්න කීයක් තියෙනවද කියලා. එයා ගේමක් ගන්න කොල්ල. ඔයාට ගන්නවලු. 15 දිනක තියාගන්න මං ගානේ. ඔය දෙන්නගේම ව්‍යාපාරේ දියුණු වෙන්න කියලා. හරි ව්‍යාපාරින් ඉස්සරහට යන දෙයක් තිබ්බොත් එදාට ඔක තියාගන්න. ආයෙ දවසක අපි මෙතනින් යද්දී අනිවාර්යෙන් එනවා. දෙන්නටම ජය වේවා. කරන කින හැමදේම සර්වෝපකාරීම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. බයි උත්සාරණයි. පොඩි වඩුවක් ගන්න තියෙනවා. දැන් 15 දැන් මොකද කරන්නේ? අඩු බාඩු ටිකක් තියෙනවා. මොනෝතර බෝතලයක් එහෙම ගන්න තියෙනවා. තව පොඩි පොඩි තියෙනවා. ආ කඩේ පොඩ්ඩක් දියුණු කර ගන්න. අනිවාර්යෙන් මේ වගේ දෙයකට තියාගන්න. එතකොට මටත් සතුටුයි. මාත් මහන්සිලා මුකරන සල්ලිනේ. ඒ සල්ලි වලින් ඕගොල්ලෝ හොඳ දෙයක් කරගන්න කියන්නේ ඒක තමයි මට ලබන්න පුළුවන් හොඳම සතුට. එහෙනම් අපි යනවා. පරිස්සමෙන් ඉන්න උත්සාරණයි. හරි ජය වේවා.